සාමාන්‍ය සිහින normal dreams සාමාන්‍ය සිහින කියන්නේ අපි බොහෝ දෙනා සෑම රාත්‍රියකම දකින සිහිනයි. මේ සිහින දකින විට අපි සිහින දකිනවා කියලා තේරෙන්නේ නැහැ. ඒවා හරි අමුතු දේවල් වුණත් අපි දකින දේ සත්‍ය කියලා අපි විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් වේගවත් අක්ෂිචලන අවධියේදී එහෙමත් නැතිනම් REM අවධියේදී තමයි මේ සිහින පේන්නේ. අපි දකින දේ තාර්කික නොවුනත් ඒවා සැබෑ සිදුවීම් විදිහට අපි අත්විඳිනවා. මේ සිහින බොහෝ වෙලාවට අමුතු විදිහට දැනෙන්නේ මොළය තාර්කික අනුපිළිවෙලකට කතාවක් පැවසීමට උත්සාහ නොකරන නිසා. ඒ වෙනුවට මොළය දවස පුරා එකතු කරන ලද මතකයන්, හැඟීම් සහ තොරතුරු කොටස් නැවත ධාවනී කිරීමක් තමයි සිහින දැකීමේදී සිද්ධ වෙන්නේ. සාමාන්‍ය සිහිනයක් හදිස්සියේම ඔබේ සේවා ස්ථානයේ සිට ඔබේ ළමා කාලයේ නිවසට මාරු වීමට හෝ සාමාන්‍යයෙන් කිසිදා හමුවන්නේ නැති පුද්ගලයන් මිශ්‍ර කිරීමට හේතුව මෙයයි. සිහින දැකින අතරතුර මොළයේ චිත්තවේගීය මධ්‍යස්ථාන ක්‍රියාකාරී වෙනවා. ඒත් මේ වෙලාවට මොළයේ තාර්කික තර්කන මධ්‍යස්ථාන බොහෝ දුරට නිහඬයි. සිහිනයක් තුල දේවන් සාමාන්‍ය විදිහට පෙනෙන්නේ මේ නිසා. ඒත් අපි නිින්දෙන් අවදි වුණාට පස්සේ ව්‍යාකූල නැතිනම් කන්ෆියුස්ඩ් හැඟීමක් දැනෙනවා. සාමාන්‍ය සිහිනවල මූලික අරමුණ වෙන්නේ මානසික සංවිධානයයි. අපි දවස පුරා නිරීක්ෂණය කරන දේවල් මොළය විසින් ප්‍රොසෙස් කිරීමක් සිද්ධ කරනවා. මතකයන් වර්ග කිරීම, ඉගෙනීම ශක්තිමත් කිරීම සහ හැඟීම් සැකසීම උදාහරණ විදිහට ගන්න පුළුවන්. සිහිනයක් කියන්නේ මේ අභ්‍යන්තරකාරී දෘශ්‍ය හා චිත්තවේගීය අතුරුඵලයක්. lucid dreams lucid dream එකක් කියන්නේ සිහිනය දකින අතරතුරේදීම සිහින දකින තැනැත්තා Taman සිහිනයක් දකින බව දැනගන්න අවස්ථාවක්. මේ දැනුවත් භාව හදිස්සියෙම හෝ ක්‍රමයෙන් සිදු වෙන්න පුළුවන්. එහෙම වුණාම පරිසරය සැබෑ නොවන බවත්, තම භෞතික ශාරීරිය නිදාගෙන සිටින බවත් සිහින දකින තැනැත්තාට වැටහෙනවා. සමහර ලූසිඩ් සිහිනවලදී පුද්ගලයාට සිහිනයේ කොටස් පාලනය කිරීමට හැකියාවක් තියෙනවා. මෙවැනි අවස්ථාවල සමහර මිනිසුන්ට Tamanගේ සිහිනය පාලනය කරන්න පුළුවන්. ඔවුන්ට අහසේ පියන්නන්න, බිත්ති අතරින් ගමන් කරන්න, හෝ Taman ඉන්න ස්ථානය වෙනස් කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. තවත් සමහර අයට නම් සිහිනය පාලනය කරන්න බැරිව නරඹන්න විතරක් පුළුවන්. ඒත් එය සිහිනයක් බව ඔවුන් දන්නවා. ලූසිඩ් ඩ්‍රීම්ස් ඇති වෙන්නේ නින්දේදී මොළයේ ටිකක් අවදි වුණාමයි. සිහින දකින කොටස සක්‍රීයවම තියෙනවා. ඒ වගේම සිතීම සහ තේරුම් ගැනීම කරන කොටස ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා සිහිනය ඇතුළේම අවබෝධයක් ඇති වෙනවා. මෙවැනි සිහින ගොඩක් පැහැදිලිව සහ තදින් දැනෙනවා. ඒත් සමහර විට මිනිසුන්ට ඒවා දිගු කාලයක් මතක තියාගන්නත් පුළුවන්. බියකරු සිහින nightmares බියකරු සිහින කියන්නේ බය, කාංක්ෂාව හෝ පීඩාව වැඩියෙන් දනවන සිහිනයි. සාමාන්‍ය සිහින වගේ නෙවෙයි බියකරු සිහින බොහෝ වෙලාවට අවදි වුණාට පස්සෙත් පවතින විදිහේ ප්‍රබල චිත්තවේගීය බලපෑමක් ඇති කරනවා. භයානික සිහින ඇති වෙන්නේ විදාගෙන ඉන්න වෙලාවේ මොළයේ බය පාලනය කරන කොටස ඉතා ක්‍රියාශීලී වෙන නිසා. ඒ වෙලාවෙම සාමකාමීව හිතලා තීරණය ගන්න තියෙන මොළයේ කොටස අඩුවෙන් ක්‍රියා කරනවා. ඒ නිසා සිහින තුලින් පලා යන්න හෝ සටන කරන්න අපහසු වෙනවා. මේ සිහිනවල බොහෝ වෙලාවට කෙනෙක් ඔබ පස්සේ ලුහු බඳිනවා, පහර දෙන්න එනවා, හෝ ඔබ කොටු වෙලා ඉන්නවා වගේ දේවල් පේන්න පුළුවන්. ඇත්තටම කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ වුණත් ඒ බය සත්‍යක් වගේම හැඟෙනවා. මේ අවස්ථාවලදී ගැටලු විසඳීමට හෝ භෞතික සම්මන්විතයට වගකීම තියෙන ප්‍රදේශ මොළය සම්පූර්ණයෙන් සම්බන්ධ කරගන්නේ නැහැ. ඒ නිසා දුවන්න, කෑ ගහන්න හෝ සිහිනේ ඇතුලෙන් පලා යන්නවත් සටන කරන්නවත් හරිම අපහසුයි. මේක ඔයත් අත්විඳලා ඇති. මේ සිහින බොහෝ වෙලාවට ආතතිය, කම්පනය, චිත්තවේගීය ගැටලු හෝ නින්ද නැමැතීම මූලික කරගෙන ඇති වෙනවා. මේවා මොළය බයත්, හිතේ වේදනාවත් හසුරුවන්න කරන ක්‍රමයක්. බය ගොඩක් වැඩි වුණාම සාමාන්‍යයෙන් මේ සිහිනෙන් අපි අවදි වෙනවා. පුනරාවර්තන සිහින recurring dreams කියන්නේ එකම සිහිනය කාලෙන් කාලෙට ආයෙත් පිනීමටයි. සමහර අය එකම සිහිනය කිහිප වතාවක් අත්විඳිනවා. අනෙක් අය එකම අවස්ථාවේ වෙනස්කම් අත්විඳිනවා. සමහර වෙලාවට මේ සිහිනය සම්පූර්ණයෙන් ඒකාකාරීව පේන්න පුරුවන්. නැත්තම් ටිකක් වෙනස් වුණත් ප්‍රධාන අදහස එකම වෙලා තියෙනවා. මේ වගේ සිහින පේන්නේ ඔබේ මොළය තවම විසඳලා නැති ගැටලුවක් ගැන හිතමින් ඉන්න නිසා. ඒ ගැටලුව බය, වරදකාර හැඟීම, පීඩනය හෝ මානසික ගැටලුවක් ඇති කරන දෙයක් වෙන්න පුළුවන්. එය දවස ජීවිතයේදී විසඳෙන්නේ නැති නිසා මොළය නිදාගෙන ඉන්නකොටත් ඒක මතක් කරමින් සිහිනයක් ලෙස පෙන්නනවා. යටිසිතේ පවතින චිත්තවේගීය ගැටලුව නැතිනම් මානසික ගැටලුව තේරුම් ගත්තොත් හෝ විසඳගත්තොත් මොළයට ඒ සිහිනය ආයෙත් පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පුනරාවර්තන සිහින යටිසිතින් මතක් කිරීම ලෙස ක්‍රියා කරනවා. වැදගත් දෙයකට අවධානයක් අවශ්‍ය බව සංඥා කරනවා. ව්‍යාජ පිබිදීම සිහින false awakening dream ව්‍යාජ පිබිදීම සිහින කියන්නේ Taman අවදි වුණාට හිතුවත් ඇත්තටම තවමත් නිදාගෙන ඉන්න සිහිනයක්. ඒ සිහිනය ඇතුලේ සියල්ල සාමාන්‍ය වගේ පේනවා. Tamanගේ ඇඳේ ඉන්නවා, කාමරේ ඉන්නවා හෝ දවස ආරම්භ කරනවා වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්.
සිහිනේ ගොඩක් සැබෑ වගේ පේන නිසා අපි ඇත්තටම අවදි වෙලා කියලා විශ්වාස කරන්න ඉතා පහසුයි. පසුව සැබෑවටම අවදි වුණාට පස්සේ මුලින් අවදි වුණාට කියලා හිතපු එකත් සිහිනයක් බව තේරෙනවා. සමහර අයට මෙවැනි ෆෝල්ස් අවේකනින් වලට පස්සේ එකකොට පස්සේ කිහිපවතාවක්ම සිදුවෙන්න පුළුවන්. ඒක ගොඩක් අවුල් සහ බයජනක අත්දැකීමක්. ෆෝල්ස් අවේකනින් සිදුවෙන්නේ මොළයේ අර්ධ වශයෙන් පමණක් අවදි වුණාමයි. ශරීරයටත් මනසත් තවම සම්පූර්ණයෙන් අවදි වෙලා නැහැ. ඒ නිසා සිහිනය යථාර්ථයක් වගේ පෙනෙමින් දිගටම පවතිනවා. ස්ලීප් පැරලිසිස් සිහින. ස්ලීප් පැරලිසිස්. ස්ලීප් පැරලිසිස් කියන්නේ නිින්දෙන් අවදි වුණාට තිබුණත් ශරීරය හොලවන්න බැරි වීමයි. මනස අවදි වෙලා තිබුණත් ශරීරය තවම නිින්දේමයි. ඒ නිසා තමන්ගේම ශරීරයේ ඇතුලේ සිර වුණා වගේ බය හිතන හැඟීමක් ඇති වෙනවා. මේ තත්වයේ තුල පුද්ගලයා සවිඥානිකමුත් චලනය කිරීමට හෝ කතා කිරීමට නොහැකි වෙනවා. ස්ලීප් පැරලිසිස් විලාවේදී සිහින සහ යථාර්ථය එකට මිශ්‍ර වෙන්න පුරුවන්. සෙවණලි, පුද්ගල රූප පේන්න හෝ පපුවේ බරක් තියනවා වගේ හැඟීමක් දැනෙන්න පුරුවන්. මේ දේවල් ඇත්ත වගේ දැනුණත් ඒවා මොළයේ සිහින බලන කොටසෙන් නිර්මාණය කරපු දේවල්. ස්ලීප් පැරලිසිස් විලාවේදී අපිට හොලවන්න බැරි වෙන්නේ මොළය REM ඇටෝනියා කියන තත්වයේ තියෙන නිසා. REM ඇටෝනියා කියන්නේ සිහින දකින නින්දේදී REM ස්ලීප් වලදී ශරීරයේ මාංශපේශීල් తాවකාලිකව අක්‍රිය කරලා තියෙන තත්වයක්. මේක ස්වභාවික දෙයක්. ඒකෙන් තමයි අපි නින්දේදී අපිම අපිට හානි කරගන්න එක වැළකෙන්නේ. සමහර වෙලාවට මනස පළමුවෙන් අවදි වෙලා ශරීරය පස්සේ අවදි වුණාම මේ අමුතු අත්දැකීම ඇති වෙනවා. vivid dreams එහෙමත් නැතිනම් ඊටා පැහැදිලි සිහින. vivid dreams කියන්නේ ගොඩක් පැහැදිලිව සහ විස්තරාත්මකව දැනෙන සිහිනයි. මේ හීනවලදී වර්ණ සාමාන්‍ය සිහිනවලට වඩා දීප්තනයි වගේ පේන්න පුළුවන්. ශබ්ද වැඩියෙන් ඇහෙනවා වගේම හැඟීම් ගොඩක් තදින් දැනෙන්නත් පුළුවන්. මෙවැනි සිහින පේන්නේ නින්දේදී මොළය ඊටා සක්‍රියව වැඩ කරන වෙලාවල. ආතතිය, ගැඹුරු නින්ද හෝ නින්ද ප්‍රමාණවත් නොමැති නිසා මේ සිදුවෙන්න පුළුවන්. මේ සිහින තදින් සහ සැබෑ වගේ දැනෙන නිසා වෙනත් සිහිනවලට වඩා මතක තියාගන්න පහසුයි. අනාවැකීමය සිහින. prophetic dreams අනාවැකීමය සිහින. කියන්නේ අනාගතය ගැන කියනවා වගේ දැනෙන සිහිනයි. කෙනෙකුට යම් සිද්ධියක් ගැන සිහිනයක් පෙනිලා පසුව සැබෑ ජීවිතේදී ඒකට සමාන දෙයක් සිදු වුණාම ඒ සිහිනය විශේෂයි අර්ථමතයි කියලා හිතෙන්න පුළුවන්. විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් සැලකුවොත් මේ සම්භාවිතාව සහ රටා හඳුනා ගැනීම හරහා පැහැදිලි කරන්න පුළුවන්. මිනිසුන් සිහින දහස් ගණනක් දකිනවා. නමුත් පසුව අර්ථමත් ලෙස පේන සිහින පමණක් මතක තියාගන්නවා. මොළයේ රටා හඳුනා ගන්නත් අනාගතය ගැන අනුමාන කරන්නත් ගොඩක් දක්ෂයි. මිනිසුන්ට සිහින ගොඩක් පේනවා. නමුත් පසුව සැබෑ සිද්ධියකට ගැළපෙන සිහින විතරයි අපිට මතක රඳ වෙන්නේ. ඒ නිසාම මෙවැනි සිහින දුර්ලභයි බලවත්යි වගේ දැනෙන්නේ. විද්‍යාව අනුව සිහිනවලට අනාගතය දෙක ගන්න පුරුවන් කියලා සනාථ කරලා නැහැ. ඒත් යම් දෙයක් සිදු වුණාට පස්සේ සමහර සිහින නිවැරදි වගේ දැනෙන්නේයි කියලා විද්‍යාව පැහැදිලි කරනවා. දවල් සිහින. අපි මනෝපාරක් ගහනවා කියන්නේ මේකටයි. ඩේඩ්‍රීම්ස් කියන්නේ අපි අවදි වෙ ඉන්න වෙලාවෙදී සම්පූර්ණ අවධානය යොමු නොවි මනස වෙනත් සිතුවිල්, මතකයන් හෝ කල්පිත අවස්ථාවන් වෙත ගලා යන එක. මේක සාමාන්‍යයෙන් අපි කම්මැලිමෙන් ඉන්නකොට හෝ නිකන් ඉන්නකොට සිදුවෙනවා. කාලය නාස්ති කිරීමක් වගේ පේනුනත් ඩේඩ්‍රීම්ස් දැකීම මොළයට නිර්මාණශීලීව හිතන්නත් අනාගතය සැලසුම් කරන්නත් උදව් කරනවා. මේක නින්දේදී දකින සිහිනවලට සමානයි. නමුත් වෙනස වෙන්නේ මේ අපි අවදි වෙ ඉන්න වෙලාවේ සිදුවීමයි. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයත් මොනවා හරි ඉගෙන ගත්තා නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඔයාලගෙන් ලැබෙන support එක අපිට ඉස්සරහටත් තව වීඩියෝස් ගේන ලොකු උදව්වක් වේවි.